හායි යාළුවනේ, කොහොමද ඔයාලට? එහෙනම් අපි ගොඩක් දවසකින් ආයෙමත් ලස්සන vlog එකක් කරන් ඔයාලව බලන්න ආවා. අද අපි ඔයාලව අරන් යන්නේ කොහෙද කියලා ඔයාලා කල්පනා කරාද? නෑනේ ඉතින්. දැන් අපි ඔයාලව බලන්න ආවේ. අද අපි ඔයාලව එක්කගෙන යන්නේ සේරුවාවිල මංගල රජමහා සෑය බලන්න. අපි ට්‍රින්කෝ ටවුන් එකේ ඉඳලා තමයි ගමන යන්න පටන් ගත්තේ. එතනින් අපි බස් එකට නැගලා එහෙම්ම සේරුවාවිල යන්න පිටත් වුණා. අපි මං හිතන්නේ ඉන්නේ එරාවුර යන බස් එකේ. එදා ඉතින් වැස්ස නෑ, හොඳ කාලගුණයක් තිබ්බ දවසක්. මේ vlog එක ගේන පරක් වුණාට දැන් මාස 3කට 4කට කලින් තමයි අපි මේ ගමන ගියේ. ඉතින් vlog එක ගේන පරක් වුණා. sorry. එදා ගොඩක් අවුව වැඩි දවසක්. ඒ හින්දා ඉතින් ගොඩක් රස්නේ. අපි බස් එකේ ගියේ හින්දා රස්නේ තවත් හොඳටම දැනුණා. බලන්නකෝ දැන් ඉතින් අපි කැමතිම දේ කරන්න තමයි යන්නේ. කන එක. කන්න ඕනේ. හැම යන තැනම කන්න ඕනේ අපිට. කඩලටයක් හරි කෑවේ නැත්තම් ඉතින් හින්ද යන්නෙත් නෑනේ. එයත් කනවා. පුදුමයි යාගේ මූණ අදවත් පෙන්නෝ. නැත්නම් හැමදාම මාවනේ පෙන්නන්නේ. මේ කුඹුරු කරලා කුඹුරු ගොයම් කපල ඉවර වෙලා කුඹුරු දෙපැත්තේ තියෙනවා සේරුවාවිල කන්තලේට ළඟ. ඒ හින්දා ඉතින් කුඹුරු තියෙනවා. ඒ පැතිවලනේ ගොඩක් කුඹුරු තියෙන්නේ. අපි දැන් සේරුවාවිල පන්සල ඉස්සරහා පාරේ තමයි මේ ඉන්නේ. මෙතන පොඩි කඩයක් තියෙනවා. අපි ඒකට ගියා මොන හරි අරගෙන. අපි එදා ඇත්තටම හිතන් හිටියේ සේරුවාවිල පන්සලේ නවතිනවා කියලා. ඔයාලට කියන්න බැරි වුණානේ අපි ඇයි සේරුවාවිල ගියේ කියලා. සේරුවාවිල මංගල රජමහා සෑයේ පෙරහැර. ඒක ටිකක් ලොකුවට තියෙනවා. කට්ටිය ගොඩක් දවස් 2-3ක් විතර එතන ඉඳලා තමයි පෙරහැර බලන්නේ. ඒ කියන්නේ දුරේ ඉන්න අය දුරේ නම් බස් වල ඇවිල්ලා එතන නැවතිලා එක්කනේ අලියෙක් කරන් යනවා පෙරහැරට. එහෙනම් ඔන්න අපි ආවා පන්සලට. පන්සල කිව්වේ සේරුවාවිල මංගල රජමහා සෑයට. පේනවද ඔයාලට? වීදියේ දෙපැත්තේ ගොඩක් කඩ දාලා තියෙනවා. ඒ පෙරහැරට. පෙරහැරට එන අයට කන්න පොඩියට සෙල්ලම් බඩු, ඒ කියන්නේ මතක සටහන් හැමදේම මේ කඩවල වල තමයි තියෙන්නේ. පෙරහැරට විතරයි මේවා දාන්නේ. වෙන දවස්වලට සාමාන්‍ය දිනවලට නැහැ. පෙරහැර දවස්වලට විතරක් මේවා ඉතින් දානවා එන අයට. ගොඩක් ඉතින් සෙනගෙනවනේ මේකට. දවස් ගානක් තිස්සේ ඉන්න අයත් ඉන්නවා. යාළට කන්න ඕනේ. ඒ වගේ ඉතින් ඒ හින්දා තමයි මම කඩ දාලා තියෙන්නේ. දැන් ඉතින් මම මේ පන්සලට යන ගමන් මං කිව්වා ඉතින් අරයත් එක්ක තමයි මේ යන ගමන් ඉන්නේ. දැක්කනේ මගේ හිනාව. මං ඔයාලට කිව්වා වගේම දැක්ක නේද සෙනග? අපි මේ එන්නත් කලින්ම ගොඩක් අය ඇවිල්ලා කලින් දවසේ ඇවිල්ලා මෙතන ඉඩ අල්ලගෙන ඉන්නවා. යාලා ගෙනාපු රෙදි එලාගෙන ඒ විදිහට ඉතින් ඉන්නවා කලින් පෙරහැර බලන්න ඕන හින්දා. ඒ කියන්නේ ගොඩක් කට්ටිය ආවට පස්සේ බලන්න අමාරුයිනේ. මේ ඉන්නේ කවුද දන්නවද? වාසනා හස්තිරාජයා. උතුම් දළදා කරඬුව වඩම්මන ඒ හස්තිරාජයා තමයි මේ ඉන්නේ. ඒ දවසෙත් පෙරහැරේ කරඬුව වැඩමුවේ වාසනා හස්තිරාජයා තමයි. ඉතින් පෙරහැරට යන්න කලින් වැඳ පුදාගෙන ආශිර්වාද ගන්න තමයි වාසනා දැන් මේ ඇවිල්ලා ඉන්නේ. අනේ හරිම ලස්සනයි. ඒ වගේ උතුම් දෙයක් කරන්න තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් ඒකත් පිනක්, ලොකු පිනක්. එයා ඒ විදිහට ඉපදුනාට අපිට වඩා ගොඩක් පින් කරපු සතෙක් එයා. ඉතින් සතෙක් කියන්න බෑ. පින්වන්ත. හරිම පින්වන්ත. කරඬුව වඩම්මන්න ආශිර්වාද ලබාගෙන වාසනා හස්තිරාජයා මෙතනින් පිටත් වෙනවා. ඊට පස්සේ අපි ඔයාලට පන්සල ඇතුළ කොහොමද කියලා පෙන්නනවා. මේ ඇත්තටම තියෙන මේ විහාරය. විහාරයේ චෛත්‍ය දෙපස් තමයි මල් පූජා කරන්න, එතකොට පහන් තියන්න, ඒ වගේ හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. දැකලා නැති අය බලන්න. බලපු නැති අය අනිවාර්යෙන් එන්න. ඉතින් මේ විශේෂත්වය කිව්වොත් එහෙම සේරුවිල විහාරයේ ඇති වැදගත්කම කිව්වොත් එහෙම
දුටුගැමුණු රජුගේ පියාණන් වන කාවන්තිස්ස රජු විසින් බෝසතාණන් වහන්සේගේ ලලාට ධාතු හා කේශ ධාතු තැන්පත් කර ඇත්තේ මෙම ගර්භයේ. විහාරය වැඳ පුදා ගන්න මේ තරම් සෙනඟක් පැමිණෙන්නේ මෙහි ඇති ඒ විශේෂත්වය නිසා. ඉතින් විශේෂ ස්ථාන වලින් ත්‍රිකුණාමලයේ තියෙන විශේෂ ස්ථාන වලින් එකක් තමයි සේරුවිල මංගල රජමහා සෑය. ඉතින් ත්‍රිකුණාමලය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වන්දනාමාන කරන්න එන වන්දනා නඩවලට වන්දනා කරුවන්ට හා සියලු දෙනාට බලන්න එනවා නම් ත්‍රිකුණාමලයේ තියෙන සේරුවිල මංගල රජමහා සෑය වැඳ පුදා ගැනීම ඔබටත් ආශිර්වාදයක් වෙයි කියලා මම හිතනවා. අපි මේ බ්ලොග් ගේන්න හේතුව ඇත්තරම ගොඩක් වෙලාවට මම ඉපදුනේ ත්‍රිකුණාමලයේ. ඉතින් මට ඕනේ ත්‍රිකුණාමලයේ ඇති වැදගත්කම හා විශේෂත්වය හැමෝටම දැනගන්න තියෙන එක. මොකද දුෂ්කරකමයි ඒ දේවල් තමයි ත්‍රිකුණාමලය කියන නගරය ගැන දැනගත්තොත් හෝ කිව්වොත් කියන්නේ. ඉතින් ඇත්තරම ත්‍රිකුණාමලය කියන්නේ සුන්දර පරිසරයක් තියෙන නගරයක්. මේ ඉපදීමට වාසනාව ලැබීමත් මට සතුටක්. ඉතින් හැම වෙලාවෙම වෙන තැන්වලට ගියාමත් බ්ලොග් ගේනවට වඩා ත්‍රිකුණාමලයේ ඇති විශේෂත්වය ගැන මම කියන්න කැමතියි. මොකද ඒ මං ඉපදුන නගරය නිසා. අපි දැන් මේ ඉස්සෙල්ලාම විහාරය වැඳ පුදාගෙන ඉවර වෙලා දැන් හවසටනේ පෙරහැර තියෙන්නේ. එතකල් අපි ඇවිල්ලා විහාරය වැඳ පුදාගෙන ඒ දේවල් ටික කරලා හවසට පෙරහැර බලන්න තැනක් හොයාගෙන එතන ඉඳන් ඉතින් පෙරහැර බලන්න තමයි කතා වුනේ. අපි මෙහි කියන්නේ විහාර පන්සලේම ඉඳලා උදේට යන්න තමයි හිටියේ. ඒ වුණාට ඉස්සරහට බලන්නකො ඉතින් මොනවද වෙන්නේ කියලා. ඔයාලට පන්සල ඇතුලේ අපි මේ පෙන්වන්නේ මේ බුදුගෙය. හරිම අපූර්ව නිර්මාණයක්. පේනවනේ මේ වහල සකසලා තියෙන විදිහ. එයාලට ඉතින් අනුකූල වෙච්ච විදිහවලට රටාවකට තමයි ඒක නිර්මාණය කරලා තියෙන්නේ. ආයෙත් මේ චෛත්‍ය ළඟට යන ගමන් එතන ඉඳලා වෙනවනේ ගොඩක් අය ඇවිල්ලා ඉන්නවා. ඔය ඉතින් ඇත්තෝ ගෙනාපු පෙරහැරට ගොඩක් ඇත්තෝ අලි ගෙනල්ලා තිබ්බා. හරිම ලස්සනයි යාලා. ඉතින් දැක්කම ආසිතෙනවා. හරි අහිංසක සත්තු. ඉතින් එයාලා පින් කරලා ඇති මේ වගේ පෙරහැරකට සහභාගී වෙන්න. හැමෝටම පින නැහැ. ඉතින් තේරිච්ච කොටසක් තේරිච්ච පිරිසක් තමයි ඉතින්. ඉතින් දන්සලක් තිබ්බා මට ඔසුපැන්. මතක විදියට ඔසුපැන් දන්සලා අපි ඒවත්ින් බිව්වා. හරිම ඉතින් මහන්සියෙන් ආවේ. ඔසුපැන් අතන ඔසුපැන් බිව්වේ. මෙතන සුප් එකක් බඩිරුංගු සුප් එකක් කියලා තමයි එතන විහාරයේම හාමුදුරුවරු විසින් හා එතන ඉන්න සේවකයන් හෝ ගමේ අය තමයි ඒක මම හිතන්නේ හැදුවේ. මම දැක්ක විදිහට අපි මෙතෙක් වෙලා කුණුකුණා බලා සිටි පෙරහැර තමයි මේ පටන් ගන්න. ඉතින් පෙරහැර හරිම ලස්සන පෙරහැරක්. ඉතා විශාල ලෙස තියෙන පෙරහැරක්. ඔයාලා ඔක්තෝබර් මාසයේ හැම අවුරුද්දම ඔක්තෝබර් මාසයේ තමයි මේ පෙරහැර පැවැත්වෙන්නේ. පුළුවන් අය ඉන්නවනම් අනිවාර්යයෙන්ම බැලිය යුතු පෙරහැරක් තමයි විශේෂාංග නර්තන සංස්කෘතික නර්තන ඉතාමත් අලංකාර පෙරහැර. පුළුවන් අය අනිවාර්යෙන් ඉන්න. අපි දැන් බ්ලොග් එක ඉවර කරන්න හදන මේ පෙරහැර ගොඩක් දිග හින්දා ස්පීඩ් එක වැඩි කරලා තමයි මේ වීඩියෝ එක දාන්න ඕනේ. අදට අපි මෙහින් එන්නම්. ඔයාලට උතුම් කරඬුවත් වල පුදා ගන්න ආශිර්වාද ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ටුවර්ලන් අපේ YouTube channel එකට like කරන්න, comment කරන්න, subscribe කරන්න ආදරෙයි.